දැනගත්ත කෙනාගේ පව වැපිරෙනවා අඩුයි කියලා තියෙනවා නාගසේන මහරහතන් වහන්සේ වදාළා. දැනගන්න කෙනාගේ පව වැපිරෙනවා අඩුයි. නොදන්න කෙනාගේ පව වැපිරෙනවා වැඩි. ඇයි ඒ? දන්නේ නැහැ. සමහර රටවල මේ ෆාමසි ලංකාවේ තියෙනවා වගේ තමයි ගබ්සා මධ්‍යස්ථාන තියෙන්නේ. කොච්චර ප්‍රාණඝාතද? ඒවා පින්ද දුර්ලභව ලබනවා මනුස්ස ජීවිතය. ආය මිනිහෙක් වෙන්නේ නම් නැති විදියට පව් කන්දරාවක් කරගෙන තමයි මැරෙන්නේ. ඒකයි අර අම්මා කෙනෙක් බබාලා හදන්න බෑ කියලා ඇයි කියලා අහනකොට දොස්තර මහත්තයාගෙන් හොඳ දොස්තර මහත්තුරු ඉන්නවා. ඇයි කියලා අහනකොට කියලා මේ දරුවෝ දෙන්නෙක් හදාගන්න බෑ. ඉතින් ඒ නිසා දරුවෝ නැතික. ඊට පස්සේ කෝ ඔයා මේ පාපේ මන්ලවා කරගන්න හදන්නේ. ඔයාටම ඔයාගේ ප්‍රශ්නේ විසඳ ගන්න ක්‍රමයක් කියන්නම් කියලා. මොකද්ද කියලා? පීහා කරන් ලොකු පුතාගේ බෙල්ල කපලා දාන්න කියලා. ඒ දෙන්නෙක්නේ හදාගන්න බැරි. අනේ මගේ දරුවා. ඉතින් බඩේ ඉන්නේ කවෙනෙකෙද්ද? ලැබෙන්නේ නැහැ සංසාරේට දරුවෙක්. මාව මේ බුද්ධ ශාසනයට පූජා කරපු මාව වදපු අම්මා කොයිතරම් සැනසෙල්ලක් ලබයිද? උන්ද පින්වන්තයි. ඔය මැරෙන දරුවෝ අතර ගොඩාක් ඇති හාමුදුරුවරු අහිංසක ළමයි. දොස්තර කෙනෙක් හිටියා. බන දන්න දොස්තර කෙනෙක්. එයාට 아무තු අත්දැකීමක් ආවා. එයා දැඩි සත්කාරේ හිටියේ. පුතයි තාත්තයි රන් වෙලා තාත්තා පුතාට පොල්ලෙන් ගහලා පුතා තාත්තට පිහින් ඇනලා. කොල්ලා අවුරුදු 25යි තරුණයි අමාරුයි. තාත්තා අවුරුදු 60යි 70යි අමාරුයි වයසට වලපයයි ගුඩපයයි. ඔබ හිතෙන් අහන්න. ඔය දෙන්න එක වෙලාවේ දැඩි සත්කාර ගෙනාවොත් ඉන්නේ එක දොස්තර නම් කවුද ඉක්මනට ගන්නෙ ඇතුළට? ඒ දොස්තර මහත්තයා කල්පනා කළා කොල්ලා තරුණයි වයස තව තියෙනවා ගොඩාක්. මේ මහල්ලා මහලුයි. ජීවත් වුණත් ඒ හැටි කාලයක් ඉන්නේ නැහැ. තරුණ ජීවිතේ වටින්නේ. එනමුත් මේ තාත්තා මැරුණොත් මේ කොල්ලා කල්පයක් නිරේ. මම මේ තාත්තා ඉස්සෙල්ලා බේරගත්තොත් මේ දරුවත් බේරෙනවා තාත්තත් බේරෙනවා. ඉක්මනට තාත්තා ගත්ත ඇතුළට. ඔහු එසේ කළා. පස්සේ පුතා ගත දෙන්නම බේරගත්තා. ඒ දොස්තර මහත්තයා කවදා හරි නිවන් දකෙයි. ඒ හිතපු විදිහට කවදා හරි. ඔහු සමහර වෙලාවට මේ දරුවන් බිහි වෙන ඒ කටයුතු වලට සම්බන්ධ වෙනවා. අඟුලිමාල පිරිත හිතෙන් කියා තමයි ඒ දරු ප්‍රසූතිය වෙලාවේ දොස්තර මහත්තයා එතන සිටින්නේ. ඔහු ඉදිරියේ කවදාම ළමෙක් මැරිලා නැහැ. ළමෙක් හිර වෙලා නැහැ. දැන් අවුරුදු 20 ගානක වෛද්‍ය ජීවිතය. ඔහු කවදා හරි සිවුරක් නොදාමාට ඔහු කවදා හරි සැනසෙයි. ධර්මයේ දන්නා නිසා. මනුස්ස ජීවිතේ වටිනවා. ආය කැරකිලා සතර ආපායට වැටුනොත් එන්නේ නැහැ.